වැදගත් වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. පුතාට අවුරුද්දයි. ඉතින් අපිට යාගේ වැක්සින් එක ගන්න තිබුණා. ඒකයි ඒත් එකම කොණ්ඩේ කපන්න තිබුණා. ඒ වැඩ දෙක කරගන්න තමයි අපි අද යන්න ලෑස්ති වුණේ. පුතාට වැක්සින් එකට රුපියල් 5720යි මේ අවුරුද්දේ වැක්සින් එකට ගියේ. මේක චයිනීස් එකක්. ඒ කියන්නේ මෙච්චර දවස්ම 9 years එකේ ඔක්කොම බෙල්ජියම් තමයි වැක්සින්ස් දුන්නේ. මේ අර 1 year එක චයිනීස් එක දෙන්නේ. මම දන්නේ නැහැ කොහොම එක්තැනම චයිනීස්ද කොහොමද කියන මම දන්නේ නැහැ. කොහොම හරි මෙයාට 9 years එකේ චයිනීස් වැක්සින් එකක් තමයි දීලා තිබුණේ. වැක්සින් එක මොකක්ද? ඒ විස්තර ටික ඔයාලට බබාගේ පොතෙන් බලන්න පුළුවන්. අනිත් එක මට බබාට අවුරුද්දයි දැන් මාස 3ක් ගියාට පස්සේ චිකන් පොක්ස් වැක්සින් එකට එක්කන් එන්න කියලා ડોක්ටර් කිව්වා. ඔයාලටත් ඒ වැක්සින් එක බබාට අවුරුද්දෙන් පස්සේ දෙන්න පුළුවන්. ඔයාගේ PD ගෙන් අහන්න පුළුවන් ඒක කොයි කාලෙද බබාට දෙන්න පුළුවන් කියලා. මෙහෙත් එක විදගෙන අපි ඊළඟට නාවල පොඩ් ස්ටුඩියෝ එකට තමයි ගියේ. මෙහා ස්ටුඩියෝ එකේ ඇතුලේ මේ බබාලට ගොඩක් සෙල්ලම් කරන්න දේවල් තියෙනවා ඇතුලේ. හරි ආසාවෙන් සෙල්ලම් කර කර හිටියා. හැබැයි අපේ පුතා නම් අර මැෂින් එකට සද්දෙට ගොඩක් අඬන්න ගත්තා. හැබැයි යාලා අඬද්දිත් කොණ්ඩේ කපනවා, දඟලද්දිත් කපනවා. ඒකේ රිස්ක් එකත් එක්ක තමයි කොස්ට් එකත් ඇත්තටම ටිකක් වැඩි අනිත් තැන් වලින් අපි කොණ්ඩේ කපනවට වඩා. ඒ වුණාට අර අපිට බයක් නැතුව පොඩ්ඩක් කපා ගන්න පුළුවන්. මේ අපේ හිතේ බයකුත් නැතුව එතන බබාලට අර සීට්ස් එහෙම අර කාර් සෙල්ලම් කාර් එහෙම දාලා තමයි හදලා තියෙන්නේ. ඒ වගේ රැවටිලා ඉන්නවා. ඉතින් කොණ්ඩේ කපනකම් ගොඩක් බබාලා මෙන්න මේ විදිහට තමයි ඔය ඉන්නේ. කොණ්ඩේ කපලා මම එයාගේ කොණ්ඩේ දෙපැත්ත විතරයි පොඩ්ඩක් අඩු කරේ. ඉතින් මේ පොඩ්ඩ අඩු කරන්නත් අඩු කළා උඩ පොඩ්ඩක් කපන්න 2200ක් වගේ ගියා. අර කට්ස් වලට වෙනම charges යනවා. ඊට අමතරව එයාලා හැම බබෙක්ටම ආපහු එනකොට පොඩි gift එකක් දෙනවා. ඒ කියන්නේ මොකක් හරි සෙල්ලම් බඩුවක් දෙනවා. ඔයාලටත් කොළඹ ඉන්නවා නම් එතෙන්ට ගිහින් බලන්න පුළුවන්. ඇත්තටම මේ අපිට බය නැතුව කොණ්ඩේ කපා ගන්න පුළුවන් පොඩි අයගේ. මේ තන ඇත්තටම ගොඩක් හොඳයි. සර්විස් එක ඔක්කොම ගොඩක්ම හොඳයි. මේ අපි ඉතින් තවලටත් කාලා පුතාව අරගෙන ආවා ඊට පස්සේ.